අද මම කතා කරන්නේ Sony ලගේ පළවෙනි G Master macro lens එක ගැන. ඒ තමයි Sony FP100mm macro lens එක. ඉතින් මේක unbox කරලා බලමු මොනවද මේකෙ ඉන්නේ කියලා. lens hood එකක් ලැබෙනවා අපිට මේ lens එකට. strap එකක් ලැබෙනවා. අපි බලමු lens එක මොන විදිහට දෙන්නේ කියලා. ඔයාලට lens එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ lens එකේ aperture wheel එකක් වගේම focusing wheel එකකුත් එනවා. ඒ වගේම තමයි මේ lens එක weather shield lens එකක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ lens එකෙන් f2.8 ඉඳන් f22 වෙනකන් aperture එකකට යන්න පුළුවන්. ඒක හින්දාම හොඳ බොකේ එකක් බලා ගන්න පුළුවන් මේ lens එකෙන් ගන්න photos. ඒ වගේම තමයි videographers කට හොඳ feature එකක් මේ lens එකේ එනවා. aperture එක මාරු කරද්දී ඇහෙන සද්දේ කට් කරන්න පුළුවන් මේ D-click කියන ස්විච් එක හරහා. ඉතින් මේ lens එකේ තවත් වැදගත් feature එකක් තමයි 1.4 times එකක super macro magnification එකක් තියෙනවා. මේ lens එකේ එන තවත් වැදගත් feature එකක් තමයි up to 2.8 වෙනකන් teleconverters use කරන්න පුළුවන්. ඉතින් මේ lens එකේ optical stabilization on කරගන්න ස්විච් එකක් ඇවිල්ලා තියෙනවා. මේ lens එකේ ගොඩක් fast auto focus එකක් තියෙනවා. ඒක macro photography වලදී ගොඩක්ම වැදගත් feature එක. ඔයාලට පුළුවන් Camera LK ඕනම showroom එකකින් හරි Camera LK website එකට ගිහිල්ලා හරි මේ lens එක අදම purchase කරන්න.